හයි කොහොමද ඔයාලා? ඉතින් වෙල්කම් කියලා පිළිගන්න. හැබැයි අද කතා කරන්න ආවේ නම් ගේම් එකක් ගැන නෙවෙයි. අද කතා කරන්න ආවේ මීට අවුරුද්දට කලින් නොවැම්බර් 14 මගේ ජීවිතේ ගත්ත භයානකම ලොකුම තීරණය ගැන කතා කරන්න. සහ සමහර දේවල් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මං හිතනවා සමහර වෙලාවට ඔයාලත් සමහර දේවල් ගන්න දී මේ කතාවෙන් කියලා. හැබැයි කියන්න බෑ ඉතින් මේ වෙද නැද්දිද කියලා. මං හිතනවා මේ කතාව ෂෙයා කරගන්න මට පොඩි ආසාවක් තියෙනවා මේ කතාව ෂෙයා කරගන්න ඇත්තටම ඔයාලත් එක්ක. ඉතින් මීට අවුරුද්දට කලින් මම කරපු ජොබ් එකකින් අවුරුදු 8ක් කරපු ජොබ් එකකින් අයින් වෙලා ෆුල් ටයිම් ස්ට්‍රීමින් කරන්න ඔළුව හදාගෙන මේ පැත්තට ආවා. ඒක කරන්න මචං හේතුව කියන්නේ ජීවිතේ අර උදේ හැමදාම 8-5 අපි ජොබ් එකකට කොටු වෙලා ඉඳලා අපි මේ ජීවිතේ අපි ආස දෙයක් කරන්න හම්බෙන සංසිද්ධිය අඩුයි කියලා මට හිතුණා. මම හිතුණා මගේ ආසම දේ මගේ ජොබ් එක කරගත්තොත් ආසම දේ මට හැම වෙලේම කරන්න තිබ්බොත් ජීවිතේට කොච්චර මානසික නිදහසක් හම්බෙයිද කියලා. ඉතින් මේ කතන්දරෙත් එක්ක මට තීරණයක් ගන්න සිද්ධ වුණා. මේ තීරණයට කලින් මම අවුරුදු 5ක් 6ක් විතර මේ දේවල් එක්ක පොරවැද්දා. චූටි වීඩියෝක් තියෙනවා. ඒක බලන්න කලින් මේ චූටි කාරණා ටික කතා කරමු. Call of Duty Mobile ගේම් එකේ එන්න කලින් ඒ ගේම් එකේ එන්න කලින් දැන් මට මහා ලොකු PC එකක් තිබ්බේ නැහැ. අපේ ගෙදර තිබ්බේ හරි පොඩි චූටි PC එකක්. පල්ලෙක අයියා ළඟ තියෙනවා ලොකු මට ටිකක් ලොකු PC එකක්. ඉතින් ඒ PC එකේ ගේම්ස් ප්ලේ කරන්න පුළුවන් සාමාන්‍යයෙන් Assassin's Creed 3 එකට වගේ නේද normal play කරන්න පුළුවන් ගීත. ඉතින් යාරයක් ආපු එකක් ගා ගන්න බැරුණා. මේ ඒ කාලේ ඒක තමයි මට ජීවිතේ තිබ්බ ලොකුම ලෝකේ දැකපු ලොකුම PC එක ඒක තමයි. ඉතින් මේ ඒ අය ඕන්ලාගේ ගේම්ස් ප්ලේ කරන්න කියලා තිබ්බේ. ඉතින් මම ගිහිල්ලා ප්ලේ කරනවා. ඔය ආසාව තිබ්බා. ඉතින් Call of Duty අනම් මඩම් ගේම්ස් ගාලා තිබ්බා. දැන් අර මටම කියලා පොඩි ෆෝන් එකකින් Call of Duty පාරක් ගහන්න හම්බ වෙනවා කියලා දැනගද්දි මාර හැපි එකක් ආවා මචං. ඉතින් ඊට පස්සේ Call of Duty Mobile එන්න රිලීස් වෙන්න කලින් මම චූටි ගෲප් එකක් හදලා Facebook එකේ ඒ ගෲප් එක ලංකාවේ තියෙන ලොකුම ගෲප් එකක් ගන්න උත්සාහ කරා. ඉතින් මොකක් හරි පිනකට ඒ වැඩේ සාර්ථක වුණා. ඒ කාලේදී ලංකාවේ තිබ්බ ලොකුම ගෲප් එක හැටියට Call of Duty Mobile ශ්‍රී ලංකා කියන ගෲප් එක මේ ජනප්‍රිය වුණා. මිනිස්සු අතරට ගියා. ගොඩාක් අය මට එතනින් දැනගන්න හම්බුණා. අදලත් ඒ ඇඩ්මින් සෙට් එක සහෝදරයෝ වගේ ඉන්නවා. සෑහෙන ලොකු දේවල් මගේ ජීවිතේට හම්බුණා. ඉතින් ওই කාලේදී මට ওই ස්ට්‍රීමින් සීන් එක ඔලුවට වැටිලා මේ ඒ ගැන කටයුතු කරා. ඒ කාලේ Facebook තමයි මම දාන්නේ ලොකුවට. එතකොට මම ස්ට්‍රීමින් කරලා දින අවුරුද්දක් විතර එක දිගට කරලා දින එක දිගට කියන්නේ ඒක හැමදාම කරලා නැහැ. තනින් තන කරලා තිනවා කවුරුත් මම දන්නේ නැහැ වීඩියෝ බලන්නේ නැහැ මචං. ලයිව් එකක් දැම්මත් view count එක 0. ඉතින් ඔය අවුරුදු 5ක් ගේම් try කරලා page 5ක් විතර නැතිලා දිනවා මගේ. දන්නේ නැතුව කරන්න 5ක් විතර නැතිලා ඔමම කරලා උත්සාහ අරගෙන අන්තිමට මට TikTok සෙට් වුණා. TikTok එකේ මම Call of Duty Mobile ස්ට්‍රීම් එක දාලා කරන් යද්දි ටිකක් හරියට වැඩි සෙට් වුණා. මොකද මම ඉතින් අවුරුදු 5ක් උත්සාහ කරලා හෙම්බත් වෙලා වගේ හිටියේ. ඉතින් 8-5 ජොබ් එකකට වැඩට ගිහිල්ලා ඇවිල්ලා 8 ගෙදර එද්දිත් මම 7:00 8 විතර එනවා 9ට 9:00 විතර ස්ට්‍රීම් එකක් දාලා පැය දෙකක් විතර ස්ට්‍රීම් කරලා දෙනවා Call of Duty Mobile. ඉතින් ඕක ටිකක් ආවා. ඉතින් මම ඒකින් මුදල් වශයෙන් රුපියල් 5000ක් 6000ක් වගේ earn කරලා දිනවා. ඉතින් මට හිතුණා ඉතින් ෆුල් ටයිම් මම මේක කරොත් මට earn කරන්න පුළුවන් වේද? අන්න ඔය සබ්ජෙක්ට් එක ගැන මම සෑහෙන හොයලා බය වුණා බැරි වෙයිද අයින් වෙන්න තීරණ සෑහෙන්න ගත්තා. හයියක් තිබ්බේ නැහැ. කොන්ද පණ තිබ්බේ නැහැ මචං ඒ තීරණේ ගන්න මට. ඉතින් ඒ රිස්ක් එක අන්තිමට මට හිතුණා ගත්තොත් හොඳයි කියලා. තැනක් ආව මට හිතුණා ඒක ගත්තොත් හොඳමයි කියලා. ඊට පස්සේ මම ඒ තීරණේ ගත්තා. රිසිග්නේෂන් ලෙටර් එකම ගහලා ඔක්කොම ගත්තා. ඒ වෙලාවේදී මට මගේ හොඳ යාළුවෝ දෙන්නෙක් හිටියා ළඟ. එතකොට කෙවින්ද මලිසි කියලා. ඒක රිස්ක් එක ගනි මචං. මාස 6ක්වත් උත්සාහ කරා. බැරි වුණා ගේමක් ගහමු. මැරෙන්නේ නැහැ. ජීවත් වෙන්න ඕනේ. මොකක්ද කරමු කියලා කිව්වා. ඉතින් ඕක මට වැදුනා ඊතර ඒකත් අරගෙන ඔෆිස් එකෙන් මට සපෝට් එකක් දුන්නා. ට්‍රීට්මන්ට් යන්න මට ඒ වෙලාවේ ඇත්තටම ඔෆිස් එකකින් මට බොස් මට අදටම මතකයි. මම මාර කරු කරනවා ඒ බොස්ට.
මේ අදරත් ඒකි වචන මතකයි ඔයා ගිහිල්ලා කරන වැඩේ වැරදුනොත් මං දන්න මේ උපචනටි ගොඩක්කට හම්බෙන ඇති කියලා හම්බෙන ඇති දන්න ඇලුකොට මට කිව්වේ බොස් එකට ලොකු ආයතනය ග්‍රී ලංකා ෆාමසිටිකස් නමම කියන්න ලංකාතියෙන් ලොකුම ආයතනය ඒ බොස් මේන් බොස් ප්‍රියන්ත මට කිව්වේ වා මේ ජොබ්බෙන් අයිංලා වාට කරන වැඩේ වැරදුණු ආය ඕන වෙලාව මෙතැන්ට එන්ඩ වාට මේ සැලරීකමයි මේ ජොබ් එකමයි මෙහෙම මම දෙනවා ගිලිව ඒක මිතන මගේ කම්පැනී වැඩකරපු හොඳට වැඩකරපු නිසා මට අම්මුණ දෙයක් කියලා ඒගේ මේ සගේ ඉදින කොන්නවන්ත භාවය ඒක මාර ඇති ඒකත් මට මාර හයියන්ත වුණ තකොට මට දැ රිස්කික ටික කඩු වෙලා දීන්න ට ඉටසේ මගේ සපෝට මගේ බිනිද බැඳල නෑ ඒත්මන් අදරක් කෙනෙ බිනිද කියලා කොලෙ අස්සන්කට ඇතුනට මචන් අදරත් වගකී මේ මනුස්සයා මාර් විදිට කරන මචන් හිතරර ඒවසැක්වා බයන්ට පවා ම වුණොත් මම්බලාගන්න බයන්ඩ මම්බලාගන්නන් කිලපු ඒක වචනය මටටක හිතට ඒ කාලදි බඳ ෝ තිීරණත්තක වචන මාර්දට වදින ගෙත දෙම බයි වුණා මොද යාල දන්න මෙ මොකක්ද කරන්නන සංසිද්ධිය ගේම්ස් ගාලා ඒක විහිලුවක් කිලති ඊට පස්සේ මේ කෝමරි මම ඒ තීරණය ගණ්ඩ පෙළමුණා මම ගත්තා ගත්තට පස්සේ මචන් බයවුනා කියන්නේ අම්බූ මට තාම මතක් වෙන මචන් මේ ඒ බය අරගෙන මාසයක් විතර නිකන් හිටියා මුකුත් කරන්නද පොඩ්ඩක් නිදාස හිටියා ඔළුව දාගෙන ඊට පස්සේ තමයි මේ වැඩ ගන්නයි පටන් ගත්තේ ඒක පටන් ගද්දි අලුතින් පිසියක් කරගෙන මම අලුතින් පිසික අප්ඩේට් කරා ඔෆිස් එකෙන් මට මුදලක් හම්බුණා වගේ මගේ සපෝට් බිරිඳ මට මුදලක් දුන්නා ඒකත් එක්ක දාලා මම කම්බයින් කරලා මම හදාගත්තා පිසික අප්ඩේට් කරගත්තා හදාගත්ත නෑ අප්ඩේට් කරගත්තා තිබ්බ පිසි එක ඉතින් එතනින් පස්සේ හම්බුණ අවුරුද්දක් ඇතුළත හම්බුණ ඇචීව්මන්ට්ස් ටික අපි චුට්ටක් බලමු මගේ ගෙදර මගේ රූම් එක ඉතින් බලලා ඊටු ටික කතා කරමු එහෙනම් අපි රූම් එක බලන්න මේ තියෙන්නේ සෝමපාල ස්ට්‍රීම්ස් නැත්තම් බැට් කේව් එක බැට් මගේ ආදරණීය බැට් කේව් එක ඉතින් මගේ සියලුම ඇචීව්මන්ට් තියෙන හැමදේම මෙන්න මේකේ හරි පටන් ගමු මෙන්න මෙතනින්ම මෙතින්නේ මම ලයිව් කරන්න බෑග්ග්‍රවුන්ඩ් එක පොඩ්ඩක් පේන්න ටික ලස්සන වෙන්න ගත්ත එලි ලයිට් එක මේක ඇත්තටම මං හිතපු විදිහටම ආවා මේ තියෙන්නේ මගේ ජීවිතේ වටිනාම දේවල් වලින් කොටසක් සෝමේට එවපු ඇඳලා එවපු මේ චිත්‍ර මේවා මට මිල කරන්න බෑ මට ඒ තරම් වටිනවා මෙතන මං ඒ ආස ඒ ටික එච්චර වැදගත් නිසා මේ බිත්තිය පුරාටම හම්බෙන ටිකල් ටික ගහලා ලස්සන කරන්න තමයි හිතාන් ඉන්නේ ඉතින් මේ ඒ වයින් කොටසක් ඉතින් අර තියෙනවා මගේ ආදරණීය කූලින් ෆෑන් එක ඒත් එක්කම මේ ටික ගැන කතා කරන්න කලින් අපි යන්න අතන්ට ගිහිල්ලමු මේ මම ළඟදි සතියක් විතර ඇති මම මේ ටික මෙහෙම ගහලා මට පොඩි ආසාවක් තියෙනවා මගේ කලෙක්ෂන් එක පොඩි දාන්න කීබෝඩ් මවුස් හෙඩ්සෙට් කන්ට්‍රෝල් ඒ ටික මේ මුන් දෙන්න උඩින් තිබි මචං මේ බව් අරන් ඇඳේ තිබ්බා මචං බව් ඒ ටික අරන් යනවා ඉතින් ඒ නිසා මම පොඩ්ඩක් දැනට මේ ටික උඩින් තිබ්බා මේකටත් ක්‍රමයක් මොකක් කරේ වා ගන්න ඕනේ මේ තමයි මගේ කන්ට්‍රෝල් සෙට් එක මේක මම ටෙස්ටිං එකට කම්පියුටර් ෂොප් එකකින් එවප එකක් ඒක තාම ටෙස්ට් කරන් යනවා මේ තමයි මට ගැමුණු දුන්න කන්ට්‍රෝල් එක මේකෙන් තමයි මේ කන්ට්‍රෝල් වලට ආසාව පටන් ගත්තේ ගැමුණු රෙස්පෙක්ට් මේක තමයි පළවෙනි කන්ට්‍රෝල් එක ගැමුණු තමයි මට මෙතන ගෙදරට වෙලා තිබ්බේ මේක තමයි රිමෝට් කන්ට්‍රෝල් කාර් එකක් මේ තියෙන මගේ මේ හෙඩ්සෙට් එක මචං මේක කොච්චර පාරනක්ද දැන් මම මේක මතකයක් විදිහට තියාගෙන ඉන්නවා මේක හැටි බලහංගෝ මචං මේක සම්පූර්ණ ඩැමේජ් වෙලා තියෙන්නේ දැන් ඒ වුණාට මම මේක මේ විසි කරේ නෑ මචං තියාගෙන ඉන්නවා සායන් ඩැමේජ් වෙලා තියෙන එක දැන් එතකොට මේ තියෙන්නේ මගේ බ්ලූටූත් හෙඩ්සෙට් එක මේ මයික් එක මේ මයික් එකයි මචං කම්පියුටර් ෂොප් එකකින් මට ටෙස්ටිං වලට උප එකක් ඒ කියන්නේ මයික් එක හොඳද නැද්ද කියලා බලන්න මේ ගැන වෙනම වීඩියෝ එකක් කරන් එන්නම් මම මේ කීබෝඩ්ස් ටික මේ තමයි මගේ පළවෙනි කීබෝඩ් එක
ඒ කාලෙ වැඩ කරපු තාමත් බඩු ගින්දර වගේ වැඩ. මේක බ්ලූටූත් කීබෝඩ් එක. මේක නියම් බඩු ටිකක් වගේ තියෙන්නේ. මෙතන මම අර පොඩි පොඩි වැඩ ටිකක් ලියන කටයුතු වැඩ ටික කරගන්න තියාගෙන ඉන්න තැන. එතකොට මේ තමයි මචං හැමදේම. ඉතින් මේ සියලුම දේවල් මේ කාමරයේ තියෙන සියලුම දේවල් මේ හැමදේම මේ ෆොටෝස් ටික ඇරෙන්න මේ ලයිට්ස්ද මේවද මේ හැමදේම අවුරුද්දක් ඇතුළත ඇචීව් කරගත්ත දේවල්. ඉතින් මට මම හිතුවේ නෑ එච්චර ඉක්මනින් කරගන්න පුළුවන් වෙයි කියලා. හැබැයි අවුරුද්දක් ඇතුළත ඇචීව් කරගත්ත දේවල්. මේ තියෙන්නේ මගේ ආදරණීය PC එක මචං. මේක තමයි මම නොවැම්බර් 14 අයින් වුණාට පස්සේ හදපු PC එක. මට තිබ්බ එක මූට් කරගන්න බැරි වුණා. ඒ කියන්නේ කේසින් එකෙන් මාරු කරලා අලුතින් කැල් ටිකක් දාලා තමයි හැදුවේ. මෙන්න මේක. මම මේක ගැන වෙනම කතා කරන්නම් මේ කාඩ් එක ගැන. ජීවිතේ අපි පාර්ට්නර් කෙනෙක් තෝරගද්දි හරි පාර්ට්නර් කෙනෙක් තෝරගන්න එක වැදගත්කම තේරෙනවා අපි යන ගමනත් එක. අපිට අපි ඉහළට යද්දි අපිට තේරෙනවා හරි පාර්ට්නර් කෙනෙක් තෝරගද්දි කොහොමද ජීවිතයට සපෝට් එකක් හම්බ වෙන්නේ කියලා මචං. ඒකත් මම පස්සේ ඉස්තර ගන්නම්. මේ දින RTX 3060 මට හම්බුණ gift එක මේක කරන් යන්න කියලා හම්බුණ පළවෙනි මොටිවේෂන් එක මචං. මෙන්න මේ දින. මේ තමයි පළවෙනි PC එක. මේ වගේ මෙකානිකල් කීබෝඩ් එක Fentech මම ආසම් බ්‍රෑන්ඩ් එකක්. මොන්ටරේ මේක මොන්ටරයක්. මේක මට යාළුවෙක් මගේ සහෝදර ස්ට්‍රීමර් කෙනෙක් මම වැඩ කරද්දි සෝයි මොන්ටරයක් තියෙනවා. ඔයාට වන්න මම මේක පාවිච්චි කරන්නේ මේ ඒ කාලෙදි ඇත්තටම මට මාර වටිනවා. අදටත් මම ඒක පාවිච්චි කරන්නේ මේ මිනිස්සුන්ට තියෙන ගරුත්වයට. පට්ටම තෑන්ක්ස් ඒ වේවට. ඒතර මේ මගේ අම්මේ මේ මගේ අලුතින් ළඟදී ඒ කියන්නේ දැන් මාස ගානකට කලින් හදපු PC එක. මේක තමයි මම දැනට වැඩියෙන්ම ආදරයම කරන දේවල් වලින් ඉහළම තැන් වලින් තියෙන එක. මේක මට දෙන ඒ ෆීලිං එක කියන්නේ මචං ගේම්ස් ගහද්දි දෙන කිසිම වදයක් නොවන ෆීලිං එක සම කරන්න බෑ. ඕනම ගේම් එකක් දැනට මම අල්ට්‍රා දාලා ගහනවා මේකේ. ඇත්තටම මට කිසි ලැග් ගණන් ඉෂුව එකක් ඇවිල්ලා නැහැ. මේක තියෙන RTX 5060 කාඩ් එකක්. මම මේ කොලේවත් තාම ගලවලා නැහැ මචං. මේ වීදුරු ඩැමේජ් එකයි කියලා බයිට. බැටානම් නිකන් උඩින් තිබ්බේ. මේ තමයි ඉතින් මගේ මොකක්ද දෙට කියන්නේ ජීවිතය කිව්වත් හරි මේක. එක මේ දේවල් ඔක්කොම ඇචීව් කරගත්තේ මේ අවුරුද්දක් ඇතුළත. මේ සතුට මේ රූම් එකට ඇවිල්ලා මම දැන් මෙහෙම කලද්දි මේ පේන දේවල් මට වචන වලින් කියන්න බෑ. මෙහෙම රූම් එකක්වත් තිබ්බේ නෑ අවුරුද්දකට කලින් මට. තිබ්බේ අර පොඩි කාමරයක් ළඟ මෙන්න මේ ටේබල් එක. මෙන්න මේ ටේබල් එක මචං. මේ උඩින් තව කෑල්ලි තිබ්බා. ඒ ටේබල් එක දාලා ප්ලාස්ටික් පුටුවක හිර කරගෙන ඒ කියන්නේ ඒතර ඉන්නවත් ඉඩ තිබ්බේ නැහැ. හිර කරගෙන තමයි ලයිව් එක පටන් ගත්තේ සංසිද්ධිය. ඉතින් මේ හැමදේම මට කියන කතාවක් තියෙනවා. ඒ කතාව ඇතුළත අද මම මේ දොරෙන් මේ අස්සට එද්දි මේ දකින සතුට මට ඇත්තටම මේ මිල කරන්න බෑ මචං. ඒක වෙනද ලෙවල්. මේකත් අර මං කිව්වේ ජීවිතේ පාර්ට්නර් කෙනෙක් තෝරගත්ති හරි පාර්ට්නර් කෙනෙක් තෝරගන්න ඕනේ කියලා. මේ ඒකේ දේවල් මේ සියලුම දේවල් ගැන මම කතා කරන්න මේ ඉස්සරහ මේ ඊළඟ කැලේදී. රෙස්පෙක්ට්. ඒ තමයි මගේ මේ ආදරණීය බැට් කේව් එක. මම මේකට ඇවිල්ලා දැන් ඉද්දි ඒ දැනන මානසික නිදහස මට වචන වලට කියන්න බෑ මචං. මම දන්නේ නැහැ. මං හිතනවා මනුස්සයෙක්ට මේ නිදහස හම්බෙන්න ඕනේ කියලා. තමන් කරන ආස ජොබ් එක මොකක් වුණත් මචං. මොකක් වුණත් ජොබ් එකක්ද මොකක්ද මැකෑනික්ද ෆෝන් හදනවද විකුණනවද ඕනම ජොබ් එකක් තමන් ආස දෙන්නම් ඒක තමන්ට ගන්න හම්බ වෙනවා නම් ඒක මාරයි කියලා මං හිතනවා. මාරයි කියන්නේ මානසික නිදහසක් මචං. ඉතින් කලින් කිව්වා වගේ මම ඔය කලින් වීඩියෝ සඳහන් කරා විශේෂම කාරණේ අර අපි ජීවිතේට පාර්ට්නර් කෙනෙක් තෝරගද්දි අපිට හිතන්නේ නැතුව අපි ජීවිතේට සපෝට්ම කරන පාර්ට්නර් හම්බ වෙනවා කියන්නේ ඉතින් ඒක වෙනමම කාරණාවක්. මම හිතන්නේ ඔයාලා ජීවිතේ choice එකක් ගද්දී තෝරගන්න තමන්ට ඇත්තටම සපෝට් කරන පාර්ට්නර් කෙනෙක්
අපි උස්සලා උඩ තියන්න හදන පාර්ට්නර් කෙනෙක් හැම වෙලෙම. ඒක මාර වටිනවා. එයා තමයි මේ RTX මට ඒ කියන්නේ කොල්ලෙට් ඒවා gift එකක් හම්බෙන්නේ හරි කලාතුරකින් මචං. ඒ කෙලින් මට RTX 3060 graphic card එක කරන් දීලා මට කිව්වේ ඔයා මේ ගමන යන්න. ඔයා ආයුතුයි මේ ගමන කියලා. ඉතින් ඒක මාර හයියක් වුණා. රෙස්පෙක්ට් කරනවා එයාට අදටත් මම මේ ඒත් එක්කම අලුත් PC එකටත් එයා සපෝට් එකක් දුන්නා. මේ අද ඉඳන් මේ ෆොටෝ බව අරන් දුන්නේ මිනිස්සයා. මේ ඒක මට ලොකු සපෝට් මේ ගමන යද්දී මම අර පල්ලා ඩවුන් ඉද්දී මේ දේවල් හම්බෙද්දී මට මාර හයියක් මචං මේ ගමන යන්න එක මාරයි. ඉතින් මම හොඳ දේවල් ලැබි ඇවිල්ලා අද අවුරුද්දක් ඇතුළත ගොඩක් ඇචීව්මන්ට්ස් මම ගොඩක් දැන් දේවල් එක්ක වැඩ කරලා තිනවා. ගොඩක් කම්පැනිස් එක්ක චුට්ටක් වැඩ කරලා තිනවා. ඉතින් අද මං හිතමු නැති ඇචීව්මන්ට්ස් ගොඩක් ඉක්මනින් අවුරුද්දක් ඇතුළත ළඟා කරන්න හම්බෙලා තියෙනවා. ඉතින් මේ ගමන ගොඩක් සුබවාදීව යනවා. සුබවාදීව ගියා. අදටත් යනවා. ඉස්සර මොන වෙයිද දැන් නැහැ බලමු. හැබැයි මට මේක මේ එකස දුලා ගිවි. හරිද? අපි 10 ඉඳන් එකට ගිහිල්ලා අපි එකේ ඉන්න මානසිකත්වය නෙමෙයි මචං තියෙන්න ඕනේ. එකේ ඉඳන් ආයෙ 10ට වැටුනාම ආයෙ 10 ඉඳන් එකට යන්න ඕන මානසිකත්වය තියෙන්න ඕන මචං. මේ වැටුනොත් නැගිටින්න උලම මානසිකත්වය තියෙන්න ඕනේ. ඉතින් මේ මෙච්චර සාර්ථක වෙන්න ප්‍රධානම තව හේතු දෙක තුනක් තියෙනවා. ඒකින් තව ප්‍රධානම හේතුවක් තමයි මචං මං හිතනවා අදට මම පොඩ්ඩක් සාර්ථකයි කියලා. යම් කිසි මට්ටමක 100% නෙවෙයි 120ක් විතර. මේ 20 දැනට ඇති. මේ සාර්ථකත්වයට හේතුව මම මේක අයින් වෙලා මගේ දැන් මම තීරණය කරා මගේ බොස් කවුද? අවුරුදු ගාණක් මම බොස් කෙනෙක් යටතේ වැඩ කරේ. දැන් මගේ බොස් කවුද? දැන් මගේ බොස් මම. එහෙනම් ඒ බොස් හොඳ කෙනෙක්ද නරක කෙනෙක්ද වෙන්න ඕනේ කියලා මම කල්පනා කරා. මං හිතුවා දරුණු කෙනෙක් වෙන්න ඕනේ කියලා. ඉතින් මම මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම පිටිපස්ස අතහැරියා. පාටිස් වෙඩින් මල්ලගේවල් ඇවිදි මේ ට්‍රිප් සියලුම දේවල් අතහැරලා අනිවාර්යෙන් මම මටම කියනවා දැන් අනිවාර්යෙන් ටයිම් එක ලයිව්ට යන්න ඕනේ වැඩේ කරලා තියෙන්න ඕනේ. මේ නිවාඩුවක් මැරුණා වලෙන් නැගිටලා ආවිල්ලාලි වැඩේ කරලා යන්න ඕනේ. අවුරුද්දක් දෙකක් මේ වැඩේ මේ විදිහටම කළ යුතුමයි වා කියන දරුණු තීරණයක් අරගෙන මචං මේ විදිහටම වැඩ කරා. පට්ට මචං අද ටික කර ඒ ඔක්කොම මට හම්බුනේ පරණ ජොබ් එකෙන් අර අවුරුදු 8ක් වැඩ කරලා වෙලාවට වැඩ ගන්න ඉගෙනගෙන ඒ ටිකෙන් හම්බුන දේවල්. ඒක මම තව ඉම්ප්‍රූව් කරලා තව දරුණු කරලා මටම ඇප්ලයි කරගත්තා. ඉතින් ඒක හම්බුණා. ඉතින් මේ යන ගමන සුබ සහ අවුල් දේවල් ටිකුත් තියෙනවා. මම ඒකත් ලොකුට කතා කරන්නේ නැහැ. ඒත් මේක කියන්නම් ඔයාලට මෙහෙම ප්‍රශ්නයක් වුණොත් කොහොමද මුහුණ දෙන්නේ කියලා. මේ ගමන ඇදී දැන් අපි දැන් අවිල්ලා මේ ලන්නවනේ ඕනම් ෆීල්ඩ් එක මේ දේවල් තියෙනවා. අපි මේකට අවිල්ලා ඉද්දී පොඩ්ඩක් සමහර මිනිස්සු තරහ වෙන්න ගන්නවා. සමහර මිනිස්සු ඉරිසියා කරන්න ගන්නවා. සමහර මිනිස්සු කකුලෙන් අදින්න ගන්නවා. ඒක සාමාන්‍යයි. ඒක මචං උනොත් වැඩි හිතන්න යන්න එපා. ඒවට රියැක්ට් කරගෙන ගිහිල්ලා ඔයාගේ කාම නාස්ති කරගන්න යවන්න. අදටත් මට තියෙන දුකම සහ මේ සමහරවිට මට හිතෙනවා මේ මිනිස්සු ආශ්‍රය කරපු එකත් මට ටිකක් හිතට ලැජ්ජයි මචං. මේ දුකයි ලැජ්ජයි දෙකම තියෙනවා. මට ගොඩක් අය ඒවලා තියෙනවා ස්ක්‍රීන්ෂොට් වොයිස් මැසේජ් කෝල්ස් කෝල් රෙකෝඩින් මචං කෝල් රෙකෝඩින් ඒවලා තියෙනවා මට මේ මගේ ළඟම ඉන්න සමහර මිනිස්සු මං ගැන කියන කතා මගේ ලයිව් එකට කියන කතා මේ දේවල් මේ ඇචීව්මන්ට් වලට කියන කතා වයි වල දිනනවා මට මාර හිත්‍රි දෙනවා ළඟම අය කියලා තියෙනවා ටිකක් මං දන්නේ නැති අයත් මට කියලා තියෙනවා එහෙම නම් කපන්නේ මේ ළඟම අය කියපියෝ තමයි ඉතින් දුක ඒකට ෆෑන්ස්ලා එක එක ස්ට්‍රීමර්ස්ලා මේ හැමෝම අදාළයි මේ ඒ ඔක්කොම මල් ළඟ තියෙනවා මට මේවා නිකන් දාලා නිකන් views ගන්න පුළුවන් මචං ඕන්න අම්බානකෙත් අපි ආනිකන් ඊයත් එක ඇගියු කරගෙන මේ එහෙම තියෙන්න පුළුවන් එහෙම දෙයක් මන් නැහැ මචං එකක් අපිට පුළුවන් මේ මිනිස්සු අත්හැරලම දාන්න අනිත් පුළුවන් දැනගෙන ආශ්‍රය කරන්න ඒත් අදටත් එයාලා දන්නේ නැහැ මල් ළඟ හේතිවල තියෙනවා කියලා මං අදටත් කිසිම වෙනසක් නොකර මිනිස්සු ආශ්‍රය කරනවා හේතුව අපිට ජීවිතේ ලොකුම හම්බෙන දෙයක් තමයි මචං මේ මනුස්සයා කවුද කියලා දැනගෙන ආශ්‍රය කරනම් වෙන එක. ඒක හරි කලාතුරකින් වෙන දෙයක්. ඉතින් ඒ වගේ chance එකක් හම්බුනම ඒක ගන්න ඕනේ. දැනගෙන ආශ්‍රය කරන්න ඕනේ. මේ යකා මෙහෙම. එහෙනම් අපි මම මේ ලිමිට් එකේ ඉන්න ඕනේ. ඕගොල්ලන්ට කරන්න යන්න එපා කියලා. ඉතින්
ඔගුවයි ගොඩක් ඒ සමහර වොයිස් මැසේජ් සමහර ස්ක්‍රීන්ෂොට් මං ගැන තියලා තියෙන කතාවලට මට මාර දුක හිතුණා. හදලා කියන කතා. ඉතින් මට එහෙම කවුරු හරි කතා කිව්වම මං ඉතින් ඒක ප්‍රූෆ් කරන්න ඒ මිනිසුන්ට කතා කියනවා මම මෙහෙම කෙනෙක් නෙවෙයි ඕනනම් චෙක් කරලා බලන්න දේවල් තියෙනවා. මේ අනික ගොඩක් සතුටුනේ තව කෙනෙක් මං ගැන තව කෙනෙක්ට චාටර් කතාවක් කිව්වම අර කතාව අහන කෙනා විශ්වාස කරන්න නැතුව මට කියනවා. කියලා මේ සෝමි මට අරු ගැන අරු මහා චාටර්නේ කියලා මට කියනවා. උඹ ගැන මෙහෙම කියනවනේ බා එකට ඉඳගෙන. මේ මොන විර්ලිජ්ජ නැති වැඩක්ද? මා මොකෙද්ද කියලා ඒ මිනිස්සයාට අනම්මනම් කියනවා. ඉතින් මොකුත්ම නොකර අර මිනිස්සයා තනි කර හැලුවට ලක් වෙලා මචං. එහෙම කරන්න එපා බං. මං කියන්නේ තව කාටත් තැන් වල කී යන්න එපා. මේ ලයිව් වලට එන්න එපා. අනම්මන ඒවත් කියලා තිබ්බ දේවල් තියෙනවා. ඉතින් ඕවගේ ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් ඔම ඇසිරෙන්න එපා. මං කියන්නේ තමන්ගේ ගමන කොහොම හරි යන්න. අනිත් අය ගැන හොයන්න නැතුව මචං. අනිත් දේවල් බලන්න නැතුව තමන්ගේ ගමන තමන් හදාගෙන යන්න. එතකොට ප්‍රශ්න වෙන්නේ නැහැ. අපි කවදාවත් එකට හැමදාම නම්බර් 1 ඉන්න මිනිස්සු නෙවෙයි. වැටෙනවා. අපිව රීප්ලේස් වෙනවා මචං. හැමතිස්සෙම රීප්ලේස් වෙනවා. අපි රීප්ලේස් කරලා තව කෙනෙක් එනවා. අනිවාර්යෙන් එනවා මචං. ඒක නියතයි. එනවා. අද මේ සෝමපාල කන්ටෙන්ට් එක මම කරලා ලංකාවේ වෛරල් වුණා කියලා මම තමයි මේ කන්ටෙන්ට් එක ලංකාවෙන් වෛරල් කරේ. එහෙම ඉන්න බෑ. මට වඩා මාර ක්වොලිටි මිනිස්සු ඉන්නවා මචං අද මේ වැඩේ කරන. පිළිවෙලට කරනවා මටත් වඩා. මානුස මට කතා කරලා කියන මම ඔයාගේ මොඩියු මේ දැක්කේ මං කරනවා. මම මේ වීඩියෝ බලද්දි මම දකිනවා ෂා මාරයි මචං. මට වඩා ක්වොලිටි. ඇත්තටම. එහෙම කවුරුත් අංක එකේ ඉන්නේ බහිනවා. රීප්ලේස් වෙනවා. අපි අපේ විදිහට හිටියම් අපේ වයිබ් එකට සෙට් වෙන මිනිස්සු අපිත් එක්ක ජීවත් වෙනවා. එක දෙයක් නේ එක කන්ටෙන්ට් එකක් ලස්සනයි. ඒක තියෙනවා. ඒ නම්බර් 1ම විය යුතු කියලා මගේ නම් හිතෙත් නෑ. එහෙම වෙන්නත් බෑ මචං මනුස්සයෙක්. නම්බර් 1 මේ ලෝකේ නම්බර් 1ම විය යුතු කියලා. එහෙම දෙයක් නෑ. ඉතින් ඒ ගැන කතා කරේ. තමන් ඒවා හිතන්න යන්න එපා. එහෙම කවුරුත් කිව්වොත් එහෙම මනුස්සය දැනගෙන ආශ්‍රය කරන්න. තමන්ගේ ගමන ඉස්සරහට පාඩුවේ කරගෙන යන්න. එතකොට තමන් ඉම්ප්‍රූව් වෙනවා. මේ දේවල් මගේ මහන්සිලා වැඩ කරපු නිසා හම්බුණ සහ අචීව් කරගත් දේවල් ඒවා එතකොට ඔයාලත් ඔයාලා ලයිෆ් එකේ දීම යද්දි මචං අනිත් අය ගැන හිතන දෙපැත්තෙම බුරණ බව් ගැන බලන්න යන්න එපා. තමයි ගමන පාඩුවේ යන්න. ඉතින් මේ අවුරුද්දට කලින් ගත්ත තීරණය වැරදිලා නැහැ කියලා හිතනවා තාමත් හරිද? සමහරවිට අපි ගත්ත ටාගට් එක හරියටම 100% කරන්නේ නැහැ. අපිට මම ඔයාලට කියන්නේ මේ ලයිව් කරන කවුරු ඉන්නවා නම් අපිට 100% මුදල් උපයන්න බෑ. ඒ කියන්නේ ආසවල තියෙනවා මචං ආයේ ඇඳෙන්නම වැටෙන තැන් තියෙනවා. ඒත් අපි ඉම්ප්‍රූව් කරගෙන අපි එක දේවල් කරගෙන දැන් ප්‍රොඩක්ට් රිවිව් සහ දැන් අර මම ඔයාලට පෙන්නුවේ මෙතන මයික් එකක් තිබ්බා. මේ මයික් දෙයක් කියලා තිබ්බා සහ මට කන්ට්‍රෝල් එකක් මෙකැනිකල් කීබෝඩ් එකක්. මේ සෙට් එක මට කම්පියුටර් ෂොප් එකකින් වල තිබ්බා. සෝ මේක චෙක් කරලා කියන්න. ඔයා මේක යූස් කරන්න. යූස් කරලා බලලා හොඳද නැත්නම් අඩුපාඩු කියන්නේ කියලා. අන්න ඒ වගේ දේවල් අපිට හම්බ වෙනවා මචං මේ හරියට වැඩේ කරගෙන යන්න. අපි හරි එක විදිහකට එක ටීම් එකකට එක වැඩ විදිහකට හරියට කරගෙන යන්න ඕනේ. එතකොට මේ වගේ දේවල් අපිට හම්බ වෙනවා. හම්බුනාන් පස්සේ අපි ඒව ඉම්ප්‍රූව් කර ගන්න ඕනේ. ප්‍රොඩක්ට් රිවිව් නම් ප්‍රොඩක්ට් රිවිව් එතකොට ඇඩ්වර්ටයිස්මන්ට් නම් ඇඩ්වර්ටයිස්මන්ට් මේවා කරලා මේ ඉම්ප්‍රූව් කර ගන්න ඕනේ. ඒකේ පැති වලට යන්න ඕනේ මචං. එකම විදිහට ඉන්න බෑ. සහ කන්ටෙන්ට් ගොඩක් වෙලාවට වෙනස් කර තමන්ට හිතන දේවල් දා try කරන්න ඕනේ මචං. මේ ඉතින් ඔය සංසිද්ධි වලට කිව්වේ මම කලින් වීඩියෝස් වල මම සයනව කතා කරලා තියෙනවා. ඉතින් මම අද විශේෂයෙන් ආවේ මේ මට මේ ජීවිතේ මේ දවස අමතක වෙන්නේ නැති බං කවදාවත් මේ මාර රිස්ක් එකක්. මම මාරම බය වුණ දවසක්. අද දවසේ මම ඔෆිස් එකෙන් අයින් වෙලා ඉද්දි ඒ හිතට දැවුණු බය ඒක කවදාවත් අමතක වෙන්නේ නැහැ මචං. බය වැඩක් නැහැ කියලා. හැබැයි මාර සුන්දර මතකයක් අද ඒ දවස ගැන හැරලා බලද්දි මේක මාරයි. ඉතින් අද මම ඉලියොත් එක්ක ෂෙයා කරගත්ත යම් කිසි දෙයක් ගන්න තිබුණා ගන්න නැතුණු මචං සමාව වෙන්න. මට ආස වුණා. මට ඇත්තටම ආස වුණා. මේ අචීව්මන්ට් අවුරුද්දක් ඇතුළත අරගත්තා කියලා මගේ account එකෙන් මට දාන්න. මාර සතුටක් තියෙන්නේ. මම කිව්වා කාමරෙන් අත් දොර අරන් එද්දි වෙනම ලෙවල් එකක්. මටම මං ගැන වෙනම ලෙවල් එකක්. ඉතින් thank you මෙච්චර දුර වීඩියෝ බලනවා. වීඩියෝ දිගියදී සමාව වෙන්න. මේ මම ඔයාලට කියන්නේ තමන්ගේ ටාගට් එක ඔළුවේ තියාගෙන මහන්සි වෙලා ඉදින් වැඩ කරන්න.
මහසෙන් තරමට ප්‍රතිඵලය පට්ට සාර්ථකයි. එතකොට ජීවිතයවාට නැති මේ අද මේ වීඩියෝ කරද්දි මට මේ අක්කාපු කට්ටට මං අර ගීව නැති ට්‍රිප්පල්ට ගීප නැති මළගවලට ගීප නැති වෙඩිංසල මේ මිනිස් මගතක තරයලා ඉන්න. හැබැයි මේ ටාගට්ටකට යන්ඩ ඒ කටු කණ්ඩුවන මචන් දන්න මිනිස්සු අත්තක රැඳෙනවා නොදන්න මිනිස්සු යන මචන් මේ මම අද ගොඩක් දුරට ඉරේඩිය දැකල් නෑ ඉරෙල්ලි දකින්න හරිම කලාතුර යයි මම රෑ වැඩ කලා උදේ නිදාගනය හවසෑරෙන් ඉතින් උදේවරු බට උදේවරු මිස්සිලාතින හැබැයි අපි තමන්ගේ ලයිෆ්කට තාකට්ටකට ඇදදි ගොඩක් දෙවල කැප කරන්න නොපිට ආසදේ මතම ඉන්න බෑ ඒගැන්නේ ආසදන සාමාන්‍ය ජීවිතය ඉන්න බෑ අප ටාගට්ටකනේ ගොඩා දෙවල් කැපකරගෙන ඉස්සාට ඇන්ඩොන් නැත්තං අන්තිමට සිද්ධ වෙන්නේ ඒ කැපකරපු දේ තමයි ඔයාගේ හීන වෙන එක ඒම් වෙන්නද දෙන්න එපා ඔයාගේ හීන වෙනුවේ දේවල් කැප කරන්න ඒනම් කොල්ලෝ කෙල්ලෙන අපි යා දැනට මේ තැංකව මෙච්චර ඊඩිබලුන අනික විශේෂම තව කාරණයක් තමයි අද මම මේ කිය නමතු වුණා අද මම මේ කොච්චර වැඩකරත් කමන්නේ ඔයාලා නැත්තා ඔයාලා අද මාව මේ උත්සම තැනක මචා උත්සම තැනක මචන් ආ වැඩන්නෑ කියලා උසම තැනක අදටත් මට මාර ප්‍රව් මචන් අර කම්පියට බඩුවවදදි කිවේ සෝමේ වගේ ෝඩියන්සේ දිය බලයි නොතා මන් තීරණය ගත්තේ ල ෝඩියන්සේවාගේ ෝඩියන්ස එක පුදුමාකාර කොලිටි කියලකිව ඒකට මං මාරම රෙස්පෙක්් කරනවාට තැංකව මාව මේ උසම තැනක උඩට උස්සලා තිබට හදෝතින් ස්තුතිවාට තැංක වෙරිමච් මට මේ ඇචිවමන් ගන්න මේ තරන් හයියක් කියලා හිටියට වාටත් තැංක වෙරිමච් හදනකම් මේ ගමනාපු හැමෝට ගමන එන්ඩ උදව් කරපු වචනකින් උදවරු හැමෝටම හදතිම රෙස්පෙක්් න සොම් පා ස්ට්‍රීම්ස් කින්ගන්න හමි විස්ලට තවත් විශාල දෙවල් කරන්න ඔඩි අයිඩියස් තින ඒව කරන අනිවාරයෙන් පුළුවන් උපරින් විදියට එයාගේ අන්තිම අවුපුට් එකත් එක්ක හමු ජන්ජා බොයිස් ඇන් ගර්ස් රස්පෙක්ට්